ඒකට කැබිනට් පේපර් එකක් දැම්මා. ඔව් ඒක තමයි මම ඊළඟට කියන්නේ. කැබිනට් පේපර් එකේ මොකද්ද යෝජනා මොකක්ද තියෙන්නේ කියලා. කැබිනට් පේපර් එකක් දැම්මේ මේකට බෝඩ් කැබිනට් පේපර් නෑ එක ඒකමයි මේක බේරගන්න. ඒකයි කරේ. මේකේ තියෙනවා කැබිනට් පේපර් එකේ අමාත්‍ය මණ්ඩල සංදේශය 2023 11 27 විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශයේ යටතේ මේ තියෙන්නේ. ඒක මම ඔක්කොම කියවන්නේ නැහැ. නමුත් සාධාරණීකරණය කියන කොටස මම කියවන්නම්. ලංකා විදුලි බල මණ්ඩලයේ සංවිධානයේ ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදු කළ යුතු වන පරිදි කොටස් කිරීමේ ක්‍රියාවලියකට භාජනය වෙමින් පවතී. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා විසින් 2023 10/31 දිනේදී සිය ලිපිය මගින් ලංකා විදුලි බල මණ්ඩලයේ ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයද දන්වා ඇත. පසුගිය වසර දෙක තුළ බලශක්ති විකුණුම් සඳහා වන ඔවුන්ගේ හිඟ ඉන්වොයිසි පියවීමේදී වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් වෙත 2023 මාර්තු 31 වන දින වන විට ගෙවීමට නියමිතව ඇති රුපියල් බිලියන 79.4ක ණයක් ලංකා විදුලි බල මණ්ඩලය සතුව පවතී. මෙම ගෙවීම පියවීමට අපොහොසත් වීම මූල්‍ය පොලි එකතු වීමට හේතු වන අතර එය අවසානයේ විදුලි පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතු තවත් බරක් ලෙස විදුලි ගාස්තු මත පිළිඹු වනු ඇත. දැන් කැබිනට් පේපර් එකේදී කියනවා ටැරිෆ් එක වැඩි කරන්න බෑ කියලා. ස්ථාපිත කර ඇති විදුලි ගාස්තු ක්‍රමවේදයට අනුකූලව මෙම ණය පිරිවැය ගෙවීම විදුලි ගාස්තු තුලට ඇතුළත් කිරීම කළ නොහැකිය. මහජනතාවට ප්‍රාග්ධන පිරිවැය දැරීමට සිදු කිරීමට වඩා පවතින විදුලි ගාස්තු හරහා ලැබෙන මුදල් ප්‍රවාහය මගින් එවැනි ණය පියවීම සඳහා මුදල් යෙදවීම ලංකා විදුලි බල මණ්ඩලයේ සතු වගකීමක් වේ. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් පිහිටුවන ලද අතර ආයෝජන මණ්ඩල පනතේ 14 වන වගන්තිය යටතේ පහත ආකාරයේ හිමිකාරීත්ව ව්‍යුහයක් සතු වේ. එහෙම කියලා මේ යන්නේ. මෙතන කියනවා එබැවින් මෙම ගැටලුව විසඳීමේ වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය වන්නේ විනිවිද භාවයකින් යුතු ක්‍රමවේදයක් කරා ලංකා විදුලි බල මණ්ඩලයේ හිමිකාරීත්වයේ දරන LTL Holdings Limited හි කොටස් හිමිකාරීත්ව වටිනාකම උපලබ්ධි කිරීම වේ. එබැවින් මෙය ක්‍රියාවට නැංවීම සියලුම පොදු වත්කම් වල හිමිකාරීත්වය දරන්නා මහා භාණ්ඩාගාර වන බැවින් එහි මඟ පෙන්වීම යටතේ සිදු කළ යුතුය වේ. එහෙම කළා නිර්දේශ කරනවා වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් විසින් එකඟ වී ඇති පරිදි LTL Holdings Limited හි සම්පූර්ණ හෝ අර්ධ කොටස් වල හිමිකාරීත්ව වටිනාකම අතන කියන්නේ හොඳේ වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් විසින් එකඟ වී ඇති පරිදි LTL Holdings Limited හි සම්පූර්ණ හෝ අර්ධ කොටස් වල හිමිකාරීත්ව වටිනාකම විනිවිද භාවයකින් යුතු යාන්ත්‍රණයක් කරහා උපලබ්ධි කොට නෛතික විධිවිධාන වලට අනුකූලව සහ නියමිත අනුමැතියන් සහිතව වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් ණය පියවීම සඳහා කටයුතු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට බලය ලබා දීමට සහ ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශ මාර්ග උපදේශ නිකුත් කිරීමට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත බලය පැවරීමට. ඔහොම තමයි තියෙන්නේ. අස්සංකලේ කාංචන විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි බල හා බල ශක්තිය අමාත්‍යාංශය. මෙතන ප්‍රශ්නේ දැන් අර ඉස්සෙල්ලා අපේ නිලධාරීතුමිය කිව්වා වෙස්ට් කෝස්ට් එකේ ෆයිනෑන්ෂල් ඉෂුස් වගේක් තිබ්බා කියලා. ඒ නිසා සභාපති ඉලංගකෝන් මේක ප්‍රොපෝස් කරා කියලා මේක සෙට් ඔෆ් කරන්න. එතකොට දැන් මේ කොටස්ම හුවමාරුවකින් ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවද? කොටස් ටික අතනට අයිතිය දුන්න විතරනේ. ඒම එකක් උන්නේ නැහනේ. එතකොට බෝඩ් එක නොමග යවලානේ තියෙන්නේ එතන. මට මේ ප්‍රශ්නෙට උත්තරේ ඕනේ ඔබ. ඔය එතනදී කතා වුණා එකක් තමයි ඒගොල්ලන්ගේ මේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එක. අනිත් පැත්තෙන් කතා වුණා CB අන්බන්ඩ්ලින් ප්‍රොසෙස් එකත් එක්ක CB එකේ ඒගොල්ලන් අපේ බැලන්ස් ෂීට් ස්ට්‍රෙන්තන් කරන්න ඕනේ, ඩෙට් රීස්ට්‍රක්චරින් කරන්න ඕන කියන පොයින්ට්ස් උත් එතෙන්දී කතා වුණා. ඊට පස්සේ ඒකත් මිනිට් එකේ අපි මම ලියලා ඒ කියන්නේ අපිට අපේ මෙතන මතුවෙන ගැටලුව තමයි බේස් කෝස්ට් එකට ලොකු ණයක් තිබුණා. දැන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකකට යනවා ඒක. ඒක බේර ගන්න තමයි දැන් මේ තියෙන කොටස් ටික හරි දෙන්න බලන්න. ගෙවන්න. හැබැයි දැන් ඔය කොටස් ටික ෂෙයාර්ස් ටික එකට පැවරුවා කියලා මේකේ මූල්‍ය ප්‍රශ්නය විසඳුණාද කියන එක ප්‍රශ්නයක්. අනිත් එක අර මුලින්ම කතා කරපු එක මේ ජී මහත්තයට හරි අදහසක් තියෙනවනේ කියන්නේ. ඒ කියන්නේ ඔප්ෂන්ස් මුකුත් නැතුව මේකටම විතරක් ගියේ කියන එක. ඒක කොහොමද මේ කැබිනට් පේපර් එක. දැන් මේ කැබිනට් පේපර් එක ප්‍රශ්නකාරීනේ. පොත කැබිනට් පේපර් එකේ කියනවා ටැරිෆ් එක වැඩි කරන්න බෑ. 23 මේ මාසේ කියනවා ටැරිෆ් එක වැඩි කරන්න බැරි නිසා මේක දෙන එක විතරමයි ඔප්ෂන් එක කියලා. හැබැයි දැන් අතනින් කියවුණා ටැරිෆ් එක වැඩි කිරීම සම්බන්ධ හරි මොන හරි ඔප්ෂන්ස් ගැන කතා කරේ නෑ. එහෙම නම් මිනිට් එකේ තියෙන්න ඕනනේ. කතා කරුන්නේ නෑ. මේක ඔන්ලි ඔප්ෂන් විදියට තමයි ඉන්නේ.
එතකොට මේක සාධාරණීකරණය කරන්න දාපු වාක්‍යයක් විතරයිනේ. එහෙම සාකච්ඡා වෙලාවත් මුකුත් වෙලා නෙමෙයි. දැන් මුළු මේ LTL Holdings කියන එක ගත්තම දැන් ඒකේ ෂෙයාර්ස් තියෙන්නේ මෙන්න මේ වගේ. 35ක් තියෙනවා CEB එකට. LTL Holdings Private Limited කියන එක ගත්තම 35ක් තියෙනවා CEB එකට. 28ක් තියෙනවා West Coast Private Limited එකට. 27ක් තියෙනවා පෙරදිව් කියලා එකට. ඔය පෙරදිව් තමයි පෙරදිව් කියන්නේ නම වෙනස් වෙලා තියෙන්නේ අර ඊසොට් එක. ඊසොට් එක. එහෙමනේ. හරි නේද? ඊසොට් එකේ නම් වෙනස් වීමක් උනේ වෙලා නේද? නැත්නම් වෙන විකුණලාද? මොකද වෙලා තියෙන්නේ? ලෝකමාරුවේ මං මේ කූටු ගාලා තියෙන්නේ. නෑ අපිට හරි පිළිවෙලට විදුලි බල මේක වෙනස් වුණ හැටි අපිට ඊට ඉස්සරහට අපිට සාකච්ඡා කරන්න ලේසියි එතකොට. අපි නැත්නම් කන්ෆියුස් කෝකද කීකද කොහෙද කියලා හොයාගන්න බැරුව ඉන්නේ. හරි. නෑ මේගොල්ලෝ කරලා තියෙන එක තමයි සභාපතිතුමා මේ කන්ෆියුස් කරලා තියෙන්නේ. තයි මේක ලියන්න බැරි වෙන්නේ. ඔව්. ඒ මෙතන විනිවිද භාවයක් නෑ ආයතන අතර ට්‍රාන්සැක්ෂන්ස් වල. That is the purpose. That ඊළඟට is how they keep the monopoly. ඒක අනිත් එක තමයි Techpro Investment ලංකා කියලා එකකට 10%ක් තියෙනවා. හරිනේ? දැන් අපි ඔන්න ඔය කතන්දරේ. දැන් මේක ඇතුලේ තමයි මේ කන්ටයිම කියනවා CB එකට අයිති 35ක් විතරයි. ඒ නිසා කෝප් එකට එන්න බෑ. කවුද කියන්නේ? හරිනේ? TLද? ඔව් දැන් LTL එක කියනවා දැන් කෝප් කමිටුවට එන්න විදියක් එන්නේ නැහැ. හේතුව තමයි දැන් CB එකෙන් 35යි. හැබැයි අපේ තියෙන ප්‍රශ්නේ මේ ට්‍රාන්සැක්ෂන් එක කරේම මේ කෝප් කමිටුවට එන එක පවා ගැලවෙන්න ඕනවට. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් රෙස්පොන්සිබිලිටි එකෙන් ගැලවීම සඳහා. ඒකේ ඩිරෙක්ටර් පොට් 63 තියෙද්දිත් ඔඩිට් කරන්න දීලා නැහැ. සවතුමා ඊට පස්සේ මේක අයින් වුණාට පස්සේ කියනවා මේක නිසා ඔඩිට් කරන්න දෙන්නේ. සවතුමා මේක මේ බබාලන මේගොල්ලෝ මේවා මේ පර්පස්ලි කරපුවා 19 වෙනි සංශෝධනය ආවම මේක ඔඩිට් කරන්න දෙන්න කියලා. ඒකේ වගන්තිය සිංහල සහ ඉංග්‍රීසි වගන්ති දෙකේ වෙනසක් පෙන්නලා රිට් එකක් ගත්තා කියලා. තහනමක් ගත්තා. ඊට පස්සේ තව රිට් එකක් ආවා. අන්තිමට 20 වෙනි සංශෝධනයෙන් මේක ලව් කරාට පස්සේ නඩුව දිගටම ගියා. නමුත් ඉතිහාසයට බලපාන පරිදි ඔඩිට් කරන්න දෙන්න බෑ කියන තර්කයෙන් නඩුව දිගටම ගියා. ඊට පස්සේ මේ 2024 ආසන්නේ නඩුව විත්ඩ්‍රෝ කරගත්තා. නඩුව විත්ඩ්‍රෝ කරගත්තා. කමර්ෂල් කෝට් එකේ නඩුවක් දාලා AGM එක තියලා අර 20 වෙනි සංශෝධනයට අදාළව මේකේ පත් කරන්න වුණා. ඔඩිටර් ජෙනරල්ව පත් කරන්න වුණා. ඔඩිටර් ජෙනරල්ව පත් කරන්න ඕකේ කරනවා. එකකින් මව් සමාගමෙන් ගිහිල්ලා මව් සමාගම එකඟ වෙනවා. දුවිත්‍ර සමාගම ගිහිල්ලා නඩුවක් දානවා කොමර්ෂල් කෝට් එකේ බෝඩ් මීටින් එක තහනම් කළා. ඒ කියන්නේ පර්පස්ලි ඔඩිටර් ජෙනරල්ට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව. මොකද රජයේ මුදල් මහජන මුදල් ප්‍රමාණයක් ඇතුලේ මේකේ තියෙනවා. ඒ ප්‍රමාණය පිළිබඳ සැබෑ දත්ත එළියට නොදී ඉන්න තමයි මේ උත්සාහය. දැන් මහජන මුදල් විතරනේ තියෙන්නේ මේක හිටපු පුද්ගලික ආයෝජකයා අයින් වුණා. ඇත්තටම ගරු සභාපතිතුමා මේක ඇත්තටම මේ ආර්ථික ඝාතනයක් මේ මූල්‍ය අපරාධයක් මේක. අර දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අර ජනේනව නැති වෙලාවේ තමන්ගේ ඉන්න කාංචන විජේසේකර ඇමතිවරයා ලබා 2024 ජනවාරි මාසේ කරපු මේ ඩීල් එක විසින් රාජ්‍ය අයිතිය සම්පූර්ණයෙන්ම නැති කරලා මේක විගණකත්වමාඩවක් කියන ආයතනයක් බවට පත් වෙන තියෙන එකෙන් ඉවත් කරලි වල තමන්ට ඕන විදිහට මේක පුද්ගලික කම්පැනියක් බවට පත් කරගෙන තියෙනවා. මුළුමනින්ම පෞද්ගලික සමාගමක් බවට පත් කරගෙන තියෙනවා. මේ වැඩේම තමයි ස්ලිට් ආයතනය නුනේ. ඔය මහ පොළට අයිති ස්ලිට් ආයතන තොරතුරු තාක්ෂණ ආයතන දුන්නොත් මේ දේශපාලන ගේම් එක. ඒතර මොන තරම් මේක මූල්‍යම අපරාධයක්ද? මේ රටට අයිති සම්පත් භාණ්ඩාගාරයට අයිති යුතු ලාභය මේක දේශපාලනිකොත් එක්ක එකතු වෙලා දාපු මේ මහා දැවැන්ත මූල්‍ය අපරාධයක්. මේක අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම සභාවේ මේක කම්ප්ලේන්ට් කරන්න ඕන ප්‍රශ්නයක් නේ. අනිවාර්යයෙන්. LTL Private Limited කියලා ආයතනයක් තියෙනවා. 70%ක් CEB 30%ක් විදේශගත කම්පැනියක්. ඔව් මුලින් ඉඳලා මේ චුට්ටක් සමරියක් එන්නේ. හොඳයි. හරි. හරිනේ? 70%යි 30%යි CEB එකට 70% තියෙන්නේ 30% තියෙන්නේ ගිහිල්ලා විකුණිලා අපි ගන්නමු ABB Norway මේ කම්පැනිය. මොකද MS ABB Norway කියන කම්පැනියට. හරිනේ? ඊට පස්සේ මේකෙන් 70% CEB. ඊට පස්සේ ඒකෙන් පස්සේ එනවා 10% වෙන් කරනවා මේ දෙකෙන්ම 10% ඒ කියන්නේ 7යි 3යි 7 අරගෙන 10% වෙන් කරනවා මේ සේවකයන්ට කියලා. සේවකයන්ගේ භාරයක් විදිහට.
ඊට පස්සේ ඒක නාමකරණයකට ලක් කරනවා LT group. LT කියන්නේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලගේ හරිනේ group එකේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් group employees share ownership trust කියන එක. share ownership trust ට්‍රස්ට් එකකට ෂෙයාර්ස් බෙදෙන්නේ නැහැ එතකොට නේ ට්‍රස්ට් එකේ තියෙනවා. ඔව් trust එකට තියෙනවා 10%. ඒතකොට තමයි ESOT කියලා LG group ESOT. හරිනේ. ඒක ලාභ එහෙම ඒගොල්ලන්ට වෙන් වෙලා තියෙනවද? නෑ නෑ එහෙම වෙන් වෙන්න විදියක් නෑ. හේතුව ඒකට අධ්‍යක්ෂවරයෙක් නම් කළා නෑ. හරිනේ. එහෙම නම් කරන්න කියලා මේ බෝඩ් ඩිසිෂන් එකක් තිබ්බට මෙතුමන්ලත් දන්න මට්ටමින් ක්‍රියාත්මක වෙලා නෑ. මටත් එහෙම එකක් හොයාගන්න නෑ. ඒ කියන්නේ ඒක එහෙම ක්‍රියාත්මක වෙච්ච එකක් නෙමෙයි. පස්සේ ඔය අතරේ අර ABB නෝර්වේ ආයතනයේ Tamanට අයිති 127 විකුණන්න යනවා. ඒ කියන්නේ දැන් සංයුතිය තමයි 63ක් CEB 127ක් MSABB නෝර්වේ 10%ක් සේවකයන්ට. හරි. අන්න දැන් සංයුතිය. ඔය MSABB නෝර්වේ එක තමන්ගේ 127 විකුණන වෙලාවේ LTL ප්‍රයිවට් ලිමිටඩ් එකේම හයර් මැනේජ්මන්ට් එකේ ඉන්න 7 දෙනෙක් එකතු වෙලා වෙනම සමාගමක් හදනවා. ඒකේ නමත් LTL ESOT ප්‍රයිවට් ලිමිටඩ්. ESOT ප්‍රයිවට් ලිමිටඩ්. අර නමම තියෙන එක. හරි. LTL ESOT ප්‍රයිවට් ලිමිටඩ්. හදලා අර 27 ගන්නවා. ඒක ගන්න සල්ලි හොයාගන්නේ LTL මේ සමාගම සතුව තියෙන ඇසට්ස් ටික මෝකේජ් කළා. එතකොට අපිට එන ප්‍රශ්නේ මම මෙතනින් ප්‍රශ්න ලියන්න ඕන. ඇත්තටම ඔබතුමන්ලට දැනෙන්නේ නැද්ද? දැනෙනවද? හරියට කියන්නේ මේක හරිද නැද්ද කියලා. හේතුව තමයි කොහොමද මේ පෞද්ගලික ආයතනයක් ගොඩනගනවා මේක ඉන්න කණ්ඩායමක් වෙන සමාගමක් හදනවා. ඒ සමාගමට මේකේ තියෙන ප්‍රොපර්ටි ටික උගස් තියලා සල්ලි අරන් දුන්නේ කොහොමද? ඒක ඔතන ඔය 10% ගැන අපි කතා වුණානේ ටෙක් ප්‍රෝ එක හරිය ඒක ඊට කලින් එන්න කලින්. දැන් ඔය 10%ට අදාළව සේවකයන්ට ඉතිහාසයේ කවර හරි දවසක ගෙවීමක් ෂෙයා එකක් ගෙවීමක් ප්‍රොෆිට් එකෙන් ගෙවීමක් මොන හරි කරලා තියෙනවද? මේක එම්ප්ලොයි ට්‍රස්ට් එකක් හැටියටනේ තියෙන්නේ නේ. ලේකම්තුමා. නෑ සෙපරේට් ට්‍රස්ට් එකක්. ගෙවලා නැද්ද? මේකට මේකෙන් පස්සේ සේවකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ නඩුවක් දානවා. එයාලා වස් කරනවා. වස් කරන වෙලාවේ නඩු අමහරි නේද? මේ නීති නිලධාරීතුමියක් කියති නේද? නේද? මේ සේවකයන් යම් ප්‍රමාණයක් අස් කරලා එයාලා නඩු දානවා මේක ෂෙයාර්ස් වලින් එයාලා දෙන්න කියලා නේ. අයිතිවාසිකම් සහ කොටස් සඳහා මැන්ඩම් සාඥාවක් ඉල්ලලා කෝටපපිල් එකේ දැන්ට නඩුවක් විභාග වෙනවා. තාම මේක විභාග වෙමින් තියෙනවා. නොවැම්බර් 10. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙනවා මේක එහෙම ඒ අයට දීලා නැහැ. දීලා නැහැ. හැබැයි මේ සේවකයෝ කැඳවලා යම් මුදලක් බෙදලා මොකක් හරි ක්‍රියාවක් වුණාද? නඩුවේදී නම් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. සභාපතිතුමා මතු කරපු කාරණේ මම දන්නේ ඔබතුමිය ඒ සම්බන්ධයෙන් අදහසක් තියනවද කියලා. සභාපතිතුමා මතු කරපු කාරණේ තමයි මේ මුදල් ප්‍රමාණයක් දීලා තියනවද කියලා. එතකොට ඔయిత කලින් නඩුවක් තිබ්බා ඒ නඩුවත් විඩ්‍රෝ කරගත්තා. ඒක එකඟතාවකින් අයින් වුණා. එතකොට ඒකෙත් යම් පිරිසකට මුදල් ප්‍රමාණයක් ගෙවලා තිබුණා. ඊට පස්සේ කොවිඩ් කාලේ කොවිඩ් අවසන් වීම හෝ ඒ අතරමැද කාලේ කිසිදු හේතුවක් නැතුව ඉවත් කරපු සේවකයෝ ඉවත් වෙලා ගියපු අය ඊට පස්සේ කිසිදු මෑත කාලේ ඉවත් නොවි පරණ ගොඩක් කලින් ඉවත් වෙච්ච අය ඔය ඔක්කොටම ඔය මෙතන තියෙන සමාගමක නමකින් චෙක්පත් දීලා තිබුණා. චෙක්පත් ගෙවලා තිබුණා. සමහරවිට මුදල් ගෙවලා තිබ්බා පුද්ගලික තැන් වලට එන්න කියලා මේ චෙක් ලියලා දීලා තිබුණා. ලොකු ගණන් දීලා තිබුණා. ඒත් ඒ සමහරට දැන් හරියට ගත්තොත් දැන් ඒවලත් විමර්ශන කරන්න වෙනවා. කොහොමද එහෙම මුදල් දුන්නේ කියලා. ඈ සබතුමා ඒක නොට් වෙලා නැහැ නේද? නඩුවේදී නම් එහෙම සඳහන් නෑ නඩුවේ ඒ කොටස වෙනම තියලා නඩුව වෙනම තියලා අර ඉවත් කරන ලද සේවකයන්ට ආයතනයට කැඳවලා යම් ආකාරයක මුදල් බෙදා දීමක් සිදු වුණාද නැද්ද කියන එක ඔබතුමියගේ ඒක ලංවීම විදිහට මට ඒ ගැන නම් මගේ අදහසක් නැහැ. සබතුමා LTL Holdings එකෙන් තමයි අහන්න ඕන ප්‍රශ්නේ මම. දැන් සභාපතිතුමා මේක මේ මම නම් කියන්නේ මේකේ සභාපතිතුමා LTL එකේ සභාපති. ඒක තමයි මතන්නේ. එකම සභාපතිතුමා ඒකින්ද අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. කමිටි එක විදිහට තීන්දුවක් ගම්මු LTL එක කඳවන්න ඕනේ. පුළුවන් නම් ගිහලා ඒගොල්ලන් නඩු දාන්න කියන්න. සබතුමා අනිත් එක තමයි LTL එක කැඳවමු අපි තීන්දුව අනිවාර්යයෙන්. දැන් ලේකම්තුමා කිව්වා කෝට් ඕඩර් එකක් තිබ්බා කියලා විග්‍රහණය කරන්න බෑ කියලා. මං දන්නේ එහෙම මතු උන්නේ කෝට් ඕඩර් එකක් තියෙනවා කියලා. මොකද කෝට් ඕඩර් එකක් නෙමෙයි මන්තුමා. ඔව්. ඒක ස්ටේ ඕඩර් එකක්. නෑ ඉතින් කෝට් ඕඩර් එකක් නේ ඒතකොට. ඒ තියෙන්නේ මෙහෙමයි. ඒක ඇත්තටම ස්ටේ ඕඩර් එකක් තියෙන විදියක් නෑ. මං දන්න විදිහට ඔය කමර්ෂල් කෝට් එකේ තියෙන එක ගැන ඔය කියන්නේ. නෑ විග්‍රහණය කරන්න බෑ කියලා කමර්ෂල් කෝට් එකේ දෙන්නේ නැතුව ඉතින්. ඒක තියෙන්නේ
ඒක මේ සමාගමට පත් කරන්න විස්සේ සංශෝධන විසින් සංශෝධනයෙන් කරන්න වුණා මේක. කරන්න වුණාම AGM එක තියලා පත් කරා. පත් කරාට පස්සේ අනිත් සමාගම ගිහිල්ලා මව් සමාගම පත් කරා. දුහිතෘ සමාගම ගිහිල්ලා උසාවියේ නඩුවක් දැම්මා මේ පත් කිරීම වළංගු නැහැ කමර්ෂල් කෝට් එකේ. ඒක නතර කරන්න කියලා. අන්න ඒකට ස්ටේ ඕඩර් එකක් දුන්නා. ඔව් හරි මම කියන්නේ ඒතර විගණනයේ සම්බන්ධයෙන් ස්ටේ ඕඩර් එක නෙවෙයි ඒක. විගණන තමයි. දැන් හිටියේ ප්‍රයිවට් ඔඩිටර් කෙනෙක් කම්පැනි එකේ. ප්‍රයිවට් ඔඩිටර්ව පැත්තක තියලා ඔඩිටර් ජෙනරල්ව තමයි පත් කරගත්තේ. 20 වෙනි සංශෝධනයෙන් පස්සේ. ඒ ඩිසිෂන් එක ඉලීගල් එක ස්ටේ කරලා තියෙනවා. ඒක නල් ඇන්ඩ් වොයිඩ් කරන්න කියලා තමයි ගිහින් කමර්ෂල් කෝට් එකේ නඩුව දැම්මේ. කවුද දැන් මේ කම්පැනි මොකද? ඊසොට් එක. ඊසොට් එක. ඒ කියන්නේ දැන් අලුත් නම මාරු වෙලා තියෙන්නේ. එතකොට ඔබතුමාලට මේ තීන්දුව බලපානවද මේ CB ගේ අනිත් ආයතන වලටත්? බෝඩ් එකට ආවේ IPO එක. IPO කාම ඒගොල්ලෝ නීති අනුකූල නොවන මාර්ගෙන් කෝල් කරලා අපෙන් ඇහුවා 151කට වැඩි ආණ්ඩුවට දෙන්න බෑ. ඔයාලා ඇක්ටිව් වෙන්න ගවර්න්මන්ට් එකට දෙන්නම් ගෝල්ඩන් ෂෙයා එකක්. ඒකට ඇක්ටිව් වෙන්න කියලා. ඒක ඩිරෙක්ටර් බෝඩ් එක 4-5 දෙනෙක් කතා කරා. LTL එකේ ඩිරෙක්ටර් බෝඩ් LTL ඩිරෙක්ටර් බෝඩ් එක කතා කරා. ඊට පස්සේ මං ඇහුවා ඇයි 149ක් ඔයාලට 49ක්ම දෙන්න 50 පන්නන්න බෑ කියලා. ඒකට හේතුව තමයි ඔඩිටර් ජෙනරල් එනවට. ඊට පස්සේ මන් දන්නේ අනිත් ප්‍රොසෙස් එක අපිට ඔක්කොම එන්නේ නැහැ. ඒකයි මං කිව්වා CB බෝඩ් එකට ඒක කරන්න බෑ. මොකද අපිට 35යිනේ තියෙන්නේ. නමුත් ඒගොල්ලන් තරයේ කියා සිටිය රජයට කියන්න through CB අපි 149 දක්වා ආණ්ඩුවට දෙන්නම්. ඔයාලට බලය ඕන නම් ගෝල්ඩන් ෂෙයා එකක් දෙන්න. මට තියරි එක හරියටම පැහැදිලිුනේ නෑ. ගෝල්ඩන් ෂෙයාර් එකක් දෙන්නම් ඔයාලා ඇග්‍රි වෙන්න කියලා. ඊට පස්සේ මං කිව්වා ඒක තනි බෝඩ් මෙම්බර් කෙනෙක් හැටියට මට ඇග්‍රි වෙන්න බෑ. මට කිව්වට මගේ ආයතනයක් නෙවි. ඔයා ඒක මුදල් අමාත්‍යාංශයට ප්‍රොපෝස් කරන්න කියලා. ඊට පස්සේ IPO එක මන් දන්නේ ඒක මුදල් අමාත්‍යාංශයෙන් වෙන දෙයක් මට ඒ ඩීටේල්ස් නෑ. ඊට පස්සේ මේගොල්ලන් කොහොම හරි SCC එකයි කොළඹ එක්ස්චේන්ජ් එකයි එකතු වෙලා දැන් මේ අවුරුද්ද යන්න තිබුණු IPO එක නැවැත්තුවා. දැන් තියෙන තත්ත්වය ඒක දැනටත් ඒ මට්ටමෙම තමයි යන්නේ. ප්‍රාදෘශ්‍යභාවයක් නැහැ. ඒගොල්ලන්ට ඕන ඔඩිටර් ජෙනරල් මේක නවත්තන්න බව හොඳටම තේරුණා. ඒගොල්ලන් කිව්වා ඕන ඉල්ලීමක් දෙන්නම් 151 නැතුව. මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකේ ඉන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තාමත් මේ ඔබතුමාට කතා කරපු අය අතර UD ජයවර්ධන. මට මතකයි මරික්කාර් කියලා. අන්න හරි MJMN මරික්කාර්. මේ අපේ മന്ത്രിතුමා නෙමෙයි. කවුද ඔබතුමාට කතා කරපු අය මතකද? පිටිගල විජේපාල නම් දෙකක් තමයි මතකනේ. කීපදෙනෙක් ආවා. මේ සභාපති මට පොඩි දැනගැනීමක් සඳහා මේ දැන් සාමාන්‍ය සමාගමක් රුපියල් 100ක ලාභාංශයක් ලැබුණාම ඒක බෙදෙන්නේ මේ තියෙන ප්‍රතිශත වලට වෙන්න ඕන ඔය කියන විදිහට. ඒ කියන්නේ මෙතන තියෙනවා 10%යි 63යි 27යි කියලා. එතකොට මේ සේවකයෝ වෙනුවෙන් හදපු මේ ට්‍රස්ට් එහෙම නැත්නම් අපි කියන ෆන්ඩ් එකක් නම් එයාලට බෙදලා දීලත් නැත්නම් මේ හැමදාම හම්බෙන ලාභාංශ වලින් මේක ඇවිල්ලා දැන් එක්ක මේ කොහෙද එකතු වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් සේවකයන්ට ලාභාංශ විදිහට බෙදලා ගිහිල්ලා තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කවුරුහරි බෙදාගෙන තියෙනවා. ඔව් දැන් මොකද හැමදාම රුපියල් 100ක් හම්බෙදි මේ තියෙන percentage එක බෙදෙන්න ඕන. එහෙම නැත්නම් මේ කියන මේක දැන් සේවක වෙනුවෙන් තියෙන මේක වෙන කාටට දීලා ඒක දැන් නැතුව තියෙන්න ඕන. නෑ ඒක දැන් තියෙන්නේ ටෙක් ප්‍රෝ ඉන්වෙස්ට්මන්ට් කියලා. ඒක තමයි බාරයක් දැන් මේකට කොටස් වෙන් කරලා නැතිද මේකේ ණයත් ඇත්තේ. දැන් අර වගේ ඇත්තටම එහෙම ක්ලියර්ලි තේරුම් ගන්න බෑ. ඒක තමයි. හැබැයි මේ ඩිරෙක්ටර් ලීගල් ඔබතුමිය දන්නේ නැද්ද මොකක්ද වෙලා තියෙන්නේ? ඔය 10% එක මොකක්ද වෙලා තියෙන්නේ? දැනුවත් නැහැ. දැන් ඔබතුමිය නිකන් බැලුවේ නැද්ද මේක හදලා මේ දැන් මේ කොච්චර කාලද ඩිරෙක්ටර් ලීගල්? ඔබතුමිය කොච්චර කාලද? ලීගල් බ්‍රාන්ච් එකේ අවුරුදු දැන් වසර 10ක් පමණ සිටිනවා. නමුත් මේ LTL ගනුදෙනුව ගැන නම් අපිට but you should know all these facts yes, no? sir, but No, you are handling all these cases no? cases, yeah, I'm handling the Yeah, but cases. like, So but you these must know are now from yeah. one day we have just got to know. I have just sat down and I didn't know anything about this. Yeah. But why don't you study the whole thing and because all the Christians that were raised today, Okay. why don't you take one by one and sort of because if you don't know, if nobody knows, another 2-3 years another cope will call you, and the same thing because we can never resolve this because you all are silent. නෑ And මේන් ප්‍රොබ්ලම් is the LTL එක මේ එයාලගේ තොරතුරු දැන් මේ තියෙන එහෙම එළියේ තියන් මේ දෙන්නෙම නෑ. දැන් මෙතන CB එක පැත්තෙන් ගිහිල්ලා ඒක බලන්න පුළුවන් කිසිම ආකෘතියක් තියාගෙන නෙමෙයි මෙතුමලා ඒක දීලා නෑ සභාපතිතුමා දැන්
මුකුත් බලන්න දෙයක් නෑ නෙමෙයි. පළවෙනි කාරණේ තමයි LTL එකේ සභාපති මේ සභාපති. ඔව්. හරිද? සභාපතිකමෙන් අස්ස වුණාට LTL එකේ සභාපතිකම ඉන්නවා. සභාපති දැන් ඔබතුමා කෙටි කාලයක් තුල දැන් මේ ටික ස්ටඩි කරානේ. එතකොට අඩුම ගානේ දැන් වෙන ආයතන වලට අදාන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්න නිලධාරීන් කවුරු හරි දැන් මේක නිකන් මේ බ්ලැන්ක් මේ බෝල් එකට කතා කරනවා වගේනේ. එතකොට දැන් නීති ලේකමුත් දන්නෙත් නැත්නම් අපිට මේක අමාරුම මේ සංකීර්ණ ප්‍රශ්නයක්නේ. මේක දැන් ඇතුලෙන් මේ කැන්සර් එකක් වගේ මේක තව ගිල ගන්නවා. යන්න මේකේ ප්‍රශ්න තියෙන්නේ දැන් මේ ඉදිරියට මේ අයිතීන් වෙනස් වෙන්න යනවානේ. සමාගම් අතරකට වෙන් වෙන්න යනවා. මේක මේ දැන් අපි දැන් මාස දෙකක් ඇතුළත මේ පැටලුව ලෙහන්නත් ඕනේ. දැන් කොහොමද ලියන්නේ? ඕගොල්ලෝ ඒකට සූදානම්ුත් නැහැ නිලධාරීන් විදියට. දැන් තමයි සීරියස්නස් එක එන්නේ මෙතන. එන්නේ. මොකද හේතුව ඉදිරි මාස කීප ඇතුළත මේක කොටස් වලට කැඩෙනකොට මෙතුමා කිව්වා වගේ අනිවාර්යෙන් LTL එක කොතනද පොසිෂන් වෙන්නේ කියන එක ගැන අපිට විශාල අර්බුදයක් තියෙනවා. අනිවාර්යයෙන්. සහ දෙවන කාරණේ තමයි මම කියන්නේ මේක මේ ගැටලුව සම්බන්ධව ඇත්තටම ඩිරෙක්ටර් ලීගල් විදිහට ඔබතුමීට ලොකු වගකීමක් තියෙනවා. Because you are handling all these cases, right? With LTL, right? ඉතින් ඒක කරනවා නම් දැන් සභාපතිතුමා අමාරුවෙන් මම නම් ඔක ගැන ස්ටඩි කරලා දිගටම ඔක ආයි මතක නැතුව යනවා. මොකද හේතුව ඒ තරම් පටලවිලා මේකේ තියෙන්නේ. දැන් ඔබතුමා ඔක මහන්සිලා චාට් ගාලා හදාගත්ත ඉන්න හොඳයි. විදුලි බල මණ්ඩලයේ 2023 වෙනකම් මේකේ මෙජොරිටි ෂෙයාර්හෝල්ඩර් විනාඩි දෙන්න. එතකොට මේ ක්‍රියාවලිය පිළිබඳව කරුණාකරලා ඩිරෙක්ටර් ලීගල් විදියට ඔබතුමිය අපිට මේ නෝට් එකක් දෙන්න. මොකද්ද මේක ගැන ස්ටඩියක් කරලා මොකද්ද ඔබතුමියගේ අදහස කියලා මේක. සභාපතිතුමා 2023 වර්ෂ වෙනකම්ම විදුලි බල මණ්ඩලය තමයි මේකේ මෙජොරිටි ෂෙයාර්හෝල්ඩර් ඉඳලා තියෙන්නේ. එතකොට ඒ වෙනකන් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ඇතුළතනේ ওই ට්‍රස්ට් ෆන්ඩ්ස් එම්ප්ලොයිස් ට්‍රස්ට් එක ඇතුළතනේ ඒක තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයට අදහසක් නැති වෙන්න හේතුවක් නෑ. සම්බන්ධයෙන් අදහසක් තියෙන්නට ඕන. මොකද මේක මයිනොරිටි ෂෙයාර්හෝල්ඩර් කෙනෙක් හැටියට නෙවෙයි ඒ වෙනකන් කටයුතු කළේ. කතා කරන්නේ නැහැ නේ. අද කතා නොකරන තීන්දුව කරන්නේ. අද කතා කරන්නේ නැත්නම් එක්ක අපි මේ කෝප් කමිටුව අද නවත්තලා දාන්න ඕනේ. දැන් සභාපතිතුමා කියන්න දැන් ඊසොට් ප්‍රයිවට් ලිමිටඩ් එකට ණයක් කරන් දෙනවනේ LTL එකෙන්. ඔබතුමාලට අවබෝධයක් තියෙනවද මේ ණය ගෙව්වා කියලා? මොකද CB එකේ කොටස් නෙමෙයි දෙන්නේ. CB එකට තියෙන දේපල තමයි මෝකේජ් කරලා තියෙන්නේ. ඒකයි ඔබතුමාලගෙන් අහන්නේ. හොඳයි. ඔබතුමන්ලගෙන් අහන්නේ CB එකට අයිති දේපල ප්‍රමාණයක් නේ දැන් මේක දීලා තියෙන්නේ. ඒ දේපල සම්බන්ධයෙන් ණය ගෙවීමක් ඊසොට් එක කළා තියනවද නැත්නම් මුළු ලාභයම ඒ පෞද්ගලික ආයතන විසින් ගත්තද? මූල්‍ය මේ ෆයිනෑන්ස් පැත්තෙන් කවුද? සභාපතිතුමා මම මුදල් කළමනාකරු හැටියට ආයතනය නියෝජනය කරනවා. හවුලෝ මේ කොච්චර කාලද? ඇත්තටම කොච්චර කාලද? අවුරුද්දකට ආසන්න කාලයක් තමයි මුදල්. ආයතනයේ අවුරුදු 20කට වැඩි සේවා කාලයක් තියෙනවා. හරි. මේ කියන්න. ওই ගනුදෙනුව සම්බන්ධව ඇත්තටම අපි ගාව තොරතුරු වාර්තා වෙලා නැහැ. මේ ප්‍රකාශයට පත් කරන්න. ඒක තමයි කියන්නේ. මොකද්ද වාර්තා වෙලා නැහැ කියන්නේ? මොකක් ගැනද පුතා? මොකක්වත් වාර්තා වෙලා නැහැ. ඇත්තටම මේ දැන් මෙහෙම දැන් මේක කියනවද කියලා LTL කියලා ගන්න නැද්ද දන්නේ නැහැ නේ. ඒකෙන් 163ක් තිබ්බනේ. දැන් මේ 163 නැති උනේ කී අවුරුද්දකට ඉස්සෙල්ලානේ. මේ 24 ජනවාරි වලින් පස්සේ. එතකොට ට්‍රාන්ස්ෆර් වෙන්න කලින් ප්‍රොෆිට් එක හරියටම ඒ ෂෙයාර්ස් වලට අනුව ලැබුණාද? ඒ ෂෙයාර්ස් වලට අනුව අතීතයේ ඉඳන් බලද්දි බිලියන 20ක මේ දක්වා බිලියන 20ක ඩිවිඩන්ඩ් හැටියට අපිට ලැබිලා තියෙනවා. මෑතක 1 බිලියන් 2024 තුන්වෙනි මාසේ 30 අපිට 1 බිලියන් ඩිවිඩන්ඩ් පේමන්ට් එකක් ලැබිලා තියෙනවා. එතකොට අවුරුද්දක ප්‍රොෆිට් එක කීයක් තිබුණාද LTL එකේ? දැන් ඔබතුමා අධ්‍යක්ෂක මූල්‍ය නම් ඔය වාර්තා තියෙන්න ඕනේ. දැන් බිලියනයක් හම්බෙනකොට මේ Tamanට දැන් ඔබතුමා ගාව නැද්ද? දත්ත නැද්ද? එතකොට 163ම ඔබතුමා ගාව දත්ත නැද්ද? මේ වෙද්දි LTL හෝල්ඩින් එකේ ප්‍රොෆිටබිලිටි මේ වෙද්දි LTL හෝල්ඩින්ස් වල ප්‍රොෆිටබිලිටි එක මේ ඩිවිඩන්ඩ් එක ඩික්ලෙයාර් කරන අවස්ථාවේදී ගාණ කීයද කියන මේ අවස්ථාවේ මගේ අතේ නැහැ. මම කියන්න දෙනවා. 2024 25 අවුරුද්දේ profit after tax මිලියන 7000 මිලියන 7004යි. හරිද? මේ 24 එක 23 මිලියන 5750යි මිලියන. අගේ බිලියන 5ක් කියන්නකො. බිලියන 5න් 163 ෂෙයාර්ස් වලට කීයක් එන්න ඕන?
නෑ තමන්ගේ 163ක් වෙච්ච සමාගමක ඔබතුමා ලොකු තොරතුරු නෑ. බිලියනයක් හම්බුණා කියලා. එතකොට ඒ අවුරුද්දේ 2023 බිලියන 5ක් වල තියෙන ප්‍රොෆිට් එක. ආෆ්ටර් ටැක්ස්. එතකොට 163 ෂෙයාර්ස් වලට කොච්චරක් ප්‍රොෆිට් එක එන්නේ? 163 දක්වා 163 තිබුණා. ඊට ඉස්සෙල්ලා දැන් 10%ක් තියෙනවා ට්‍රස්ට් මොකද්ද එම්ප්ලොයි ට්‍රස්ට් එකකට. ඒක කවුද කියලා ඔබතුමන්ලා දන්නේ නැහැ. ඒවට මොකද උනේ කියලා දන්නේ නැහැ. මේක තියෙන වන්දතුමිය මේකේ අධ්‍යක්ෂ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයයි මේ නිලධාරී මණ්ඩලයයි දේශපාලන අධිකාරියයි ඔක්කොම එකතු වෙලා ගහපු මැච් එකක් නෙමෙයි තියෙන්නේ.